ලා බසිතින් කොහොමදට ඉතින් කාලක පස් සුපි විඩියකද මංගෙනවා ඉතින් අද මංගෙනගේ ෆොටෝස් ගන්න කමතික ෆොටෝස් ගන්ට ඇන්ඩරෝඩ් ෆෝර්න ප්‍රස්ගන් ටිප්ස් හතරක්සා ටිප්ස් පහ ෝන ටිප අපි අන්තිම වලු එනගම අපේ වීඩියෝ එකට ටිප් නම්බවන් ඉස්සල්ලාම ඔගොල යන්න ගලන් කැමර ඇප් එකට ඔජන කැමර ඇප් එක යන්ට ඒක ඇති අනිවාරෙන්ම ස්ටර් මෝඩ් කිය හරි ඒ මොඩ් ලරි ඔප්ෂන් ඒ අනිවාරයෙන් ඔන් කරගන්ට ඒකින් ඔබ ගොල් ගන්න සාමාන්‍යයෙන් ගන්න ෆොටස්ලා හොඳ කෝල් දෙක හොඳ ෆොටයක් ගන්ට ගොඩක් දුරට අලුත් ෆෝන් ගොඩක් කට්ටි පාවිච්චි කරන්නේ ගොඩක් කටිගෙන ගොඩක් හැමෝම වගේ අලුත් මේ AI ෆීචර්ස් එක තියෙන ෆෝන් තමයි ගොඩක් කටින් පාවිච්චි කරන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ ෆීචර් හැම ෆෝන් එකකම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගන්න ෆොටෝ එකකට වඩා පොඩ්ඩක් ක්වොලිටි එක වැඩියෙන් තියෙන ෆොටෝ එකක් අපි අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙයි. ටිප් නම්බර් 2. ඉතින් ඔයගොල්ලෝ දැකලාදී ගොඩක් ෆොටෝ ගහන කට්ටිය ගොඩක් කැමරා යූස් කරන කට්ටිය කැමරා ලෙන්ස් හැවෙලෙම ක්ලීන් කරන එක items use කරලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ෆොටෝ එකක් ගන්න කලින් ඔයගොල්ලන්ගේ කැමරා ලෙන්ස් එක අනිවාර්යයෙන්ම ක්ලීන් කරන්න. ඒක වෙනම ටිකට රාවන එහෙම ගන්නට ඕනේ. ඔයගොල්ලන් ඇඳුමෙන් හරි ඒක ක්ලීන් කරන්න. ඉතින් ගොඩක් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන්. මොකද සමහර දුවිලි තෙල් දව තිබ්බොත් එම් බ්ලර් වෙන්න බලන ෆොටෝ එක. ඉතින් ෆොටෝ එකක් ගන්න කලින් අනිවාර්යයෙන් මේ දේ කරන්න. ඉතින් ගොඩක් හොඳ ෆොටෝ එකක් අපිට ගන්න පුළුවන්. ටිප් නම්බර් 3. ඉතින් අපි ෆොටෝ එකක් ගන්න තවකයට බලන්න පුළුවන් වෙන්න බලලා අර සතුටු ඒක ආසයි ඉතින් එහෙමනේ. ඉතින් ඔයගොල්ලෝ ෆොටෝ එකකදී අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ෆොටෝ එකේ ඔබ්ජෙක්ට් එක අර බලන කෙනාට පේන්න ගන්න. ඒක ගොඩක් අපිට වැදගත් වෙන ග්‍රිඩ් ලයින්ස් කියන්නේ. ඉතින් හැම කැමරාවකම ග්‍රිඩ් ලයින්ස් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔන් කරලා තියාගන්න. ඉතින් ඒකෙන් අපිට පුළුවන් ගොඩක් හොඳ ෆොටෝ එකක් ගන්න. මොකද ගොඩක් ගන්න ෆොටෝ එක පැත්තෙන් වල මැදින් ඉඳි තමයි ගොඩක් දෙකේ ෆෝකස් වෙන්නේ. ෆෝකස් වුණාම කෙලින් බලන කෙනාට පේනවා අපි මොකද්ද ගන්න ෆොටෝ එක. ෆොටෝ එකේ සබ්ජෙක්ට් එක මොකද්ද ඔබ්ජෙක්ට් එක මොකද්ද පේනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ග්‍රිඩ් ලයින් යූස් කරන ෆොටෝ එකක් ගන්න. ටිප් නම්බර් 4. ඉතින් ඔයගොල්ලෝ ෆොටෝ එකක් ගද්දී අනිවාර්යයෙන්ම ඉර තින් කොයි පැත්තට බලන්න. ඉරට මූණලා ගන්නව නම් මම ෆොටෝ එකේ ඉන්න කෙනාට මම මේ පැත්තට ඉන්නා. ඔයා ඉර පිටුපස්සේ යන්න ඕන. ඒතකොට කෙලින්ම ඉරෙන්නේ අපේ ෆොටෝ එකේ ඉන්න කෙනාගේ මූණට. ඒකෙන් අපිට හොඳ ක්වොලිටි එකක් වගේම අර නයිට් ලයිට් එහෙම මුකුත් ඕනේ නැහැ. ලයිට් වලට වඩා නැචරල් ලයිට් එකෙන් ගද්දී ගොඩක් ලස්සන ෆොටෝ එකක් අපිට ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ඉන්න එක යූස් කරලා බලන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා හැමෝටම. වීඩියෝග්‍රැෆි කරන කට්ටියට ෆොටෝග්‍රැෆි කරන කට්ටිය හැමෝටම මේක වැදගත් වෙයි. මොකද එහෙම කරාම අපිට ක්වොලිටි එක ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ දේ try කරලා බලන්නකෝ මං කියන හින්දා. අනිවාර්යයෙන්ම හොඳ ගොඩක් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් මේ ඔයගොල්ලන්ට. ඊබොස් ඉතින් මං ටිප් නම්බර් 4 එකට තව පොඩි දෙයක් ඉදු ගන්න කැමතියි. ඉතින් ඔයගොල්ලෝ ෆොටෝ එකක් කැප්චර් කරද්දී ෆ්ලෑෂ් ලයිට් එක ෆෝන් එකෙන් ඉන්න ෆ්ලෑෂ් ලයිට් එක යූස් කරන්න එපා. මම කියන්නේ එපාම කියලා. ඒ වුණාට ඩේ ලයිට් එක යූස් කරලා ගන්න බලන්න ගොඩක් හොඳ මේ ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙයි. ෆ්ලෑෂ් ලයිට් එකෙන් ෆොටෝ එකේ වටේ බෑග්ග්‍රවුන්ඩ් එක අඳුර වෙලා ගන්න දැන් නැති වෙනවා. අපිට ෆොටෝ එක අඳුරේ වගේ නම් පුළුවන් එඩිට් කරද්දී හරි එහෙම කරගන්න. නැත්නම් එඩිට් කරන්න නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම ඩේ ලයිට් එකෙන් ෆොටෝ ගන්න ෆ්ලෑෂ් ලයිට් එකෙන් යූස් කරන්න මෙපා. ඒක කැත වෙනවා ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට කියන්නේ 90ක් වගේම 90ක් විතර වගේ කැත වෙන එක තමයි වෙන්නේ ගොඩක් ෆොටෝස්. නම්බර් 5. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙද්දි සෝෂල් මීඩියා දාන ෆොටෝස් එහෙම ගොඩක්ම ගන්න iPhones වලින්. මොකද ඒකේ තියෙන කලර් ඇකුරසි එක ගොඩක් වැඩි හින්දා. මොකද iPhone හදන Apple's ගොඩක්ම හાર્ඩ්වෙයාර් වලට වඩා සොෆ්ට්වෙයාර් පැත්ත ගැන හිතලා තියෙනවා. ඉතින් එකෙන් highlight shadows light ඒ ඔක්කොම ගාන perfectly balance කරලා දෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ වගේම software පැත්තේ වැඩියෙන් මෙතන තියෙන කැමරා app එකක් තියෙන එහෙම app එකක් ගන්න එක. ඉතින් එහෙම ගේම ගොඩක් කටයුතු කරනවා Gcam. ඉතින් ඒ වගේ app එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ගොඩාක් හොඳ ක්වොලිටි එකක් තියෙන ෆොටෝ එකක් ගන්න. සාමාන්‍ය කැමරා app එකකින් ගන්න ෆොටෝ එකකට වඩා Gcam වගේ app එකකින් ගන්න ෆොටෝ එක කොහොමත් ඒක අර ලස්සනයි, තේරෙන්නු ලස්සනයි. තේරෙන්නම කිව්වා ලස්සනයි. ඒින්ද අපිට පුළුවන් ඒ වගේ එකක් යූස් කරලා ගන්න. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න Gcam වගේ third party camera app එකක්. ඉතින් ඔයගොල්ලෝ නම් Gcam කියන දැනගන්න දැන්ම subscribe කරලා comment එකක් දාන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න කොහොමද Gcam download කරන්න කියලා. හරි බොයිස් එහෙනම් අද අපි ගෙනම් වීඩියෝ එක ඉවරයක් කරනවා. ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. ගොඩාක් අඩුපාඩු ඇති. මොකද වෙනස්ම සබ්ජෙක්ට් එක වෙනස්ම විදිහට මම රෙකෝඩ් කර වීඩියෝ ගන්න මේක. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න යන්න. කමෙන්ට් එකේ අනිවාර්යෙන් දාන්න තියෙන අඩුපාඩු මොනවද? අනික ඊළඟ ඩිස්කස් කරන මොනවද වීඩියෝස් ගේන්න ඕනේ. එහෙම දිගටම දාන්න යන්න. ඉතින් තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න අපේ channel එක. ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. අනිවාර්යයෙන්ම අඩුපාඩු ටික මම කමෙන්ට් එකක් දාන්න කට්ටියම. එහෙනම් goodbye.